කියන කතා. ඔය මොන ජගතෙක් වුණත් අවසානයේදී රෝගයක් ඇති වුණාම සම්පූර්ණයෙන් බය අඩු වෙනවා. දැන් සමහරු ඒ ලෙනින්ගේ පින්තූර දාගෙන රතු පාට ගොඩි උස්සගෙන සමාජවාදය ගැන කතා කරලා තමයි මේ ඔක්කොම මේ උපාය වල කරන්නේ. මම දන්නේ මේ උතුරු බලනවද නැද්ද කියලා. විහෙත් මංකොල්ලයක් අද තිබෙනවා. අදුමතරමේ ආණ්ඩුවට පුළුවන්කමක් ලැබිලා නැහැ. નિયમિત ප්‍රමිතියෙන් යුත් බෙහෙත් සාමාන්‍ය ජනතාවට ගෙනත්. ඒගොල්ලන්ගේ තියෙන ලෝක අසමගිකම් සහ ප්‍රශ්න පසුබිමක් ගත්තාම අද මේ මහනගර සභාව එක්සත් ජාතික පක්ෂයේ සම්මේලනය කරන කියලා එක්සත් ජාතික පක්ෂ පාලනයක් යටතේ පෙළ හැකිද සම්වර්ධනය. ශ්‍රීලංකා නිදහස් පක්ෂ ප්‍රශ්නය කොළඹ නැති කරන්න හැදුවා දෙවන ලෝක යුද්ධය දපන්න. කොළඹ නගරේ නැති කරන්න හැදුවා. මේ කොටිදස්සවාදී කොටින්දරේ වුණා. අනේ නම් මේ අයලා කොළඹ නැති කරන්න අපි ඉඳන් නැහැ කියලා අපි වගකීමක් එතුමා කියනවා එතුමා තමයි ඉස්සා ජාතික පක්ෂ ජාතික සංවිධායකලු. උත්තර කොළඹේ සංවිධායකලු. එතුමාට තමුන්ගේ ආශ්‍රයයක් පාලනය කරන්න බැරි වෙලා තියෙනවා. දැන් මේ ආණ්ඩුව මේ මෑත කාලෙදී කුණු විතර ගෙනාවා. කුණු කුකුල් මස් ගෙනාවා. කුණු පොල් ගෙනාවා. කුණු සිමෙන්ති ගෙනාවා. අවසානයේ කුණු පෙට්‍රෝල් ගෙනාවා. හැබැයි මම හැමදේම හරි දේ අනුමතය දෙලා හරි දේ කරන්න බලන නැතිවනේ. අපි දූෂණයට විරුද්ධයි. කුණු නෑම කිව්ව ලොන්ස්ටම් ප්‍රනාන්දු ගුරුවරුන්ට ගැහුවා කියලා. අර කවදා ගුරුවරුන්ට ගානේ නෙමෙයි. හැබැයි ගුරුවරු කියලා තමන්ගේ සමාජිකව ගෙනල්ලා ජනතා විමුක්ති පෙරමුණ. අපේ කාර්ය හැම තැනම නිලධාරීන් ගැහුවා. මේක දීලා වැඩක් නෑ. මේකෙන් ආණ්ඩුවක් අල්ලන්න පුළුවන්ද? ඒක හිතන්න එපා. මේ ඡන්දෙ දෙන්න අවුරුද්දක් යන්නේ ඉස්සෙල්ලා රාජපක්ෂ ආණ්ඩුව අපි ගෙදර යවන්නේ කැලසුම් කරන කියන එකයි මම ප්‍රකාශයක් කරන්නේ. විනනායක හැමෝම ආවේ එක්ක තොණ්ඩමන් මහත්තයාගේ නැත්නම් හකීම් මහත්තයාගේ කිහිලි කරු දෙක දෙපැත්තෙන් ගහගෙන. ඒකලෝ දින්නෙත් එහෙම. කොයි නෝනක් කොයි මහත්තයක් දින්නේ තොණ්ඩමන්ගේ කිහිලි කරුව වම් පැත්තේ තියෙනවා හකීම්ගේ කිහිලි කරුව දකුණු පැත්තේ තියෙනවා. වික්‍රමසිංහ මහත්තයා තමයි ඒ වෙලාවේ කිහිලි කරුව දෙක තියන් හිටියේ. එතුමා කොහොමද දේශපාලන වශයෙන් අබ්බගාල තත්ත්වයට වැටලා ඉන්නේ කිහිලි කරුව නැතුවම බෑ.